එන්න යන්න වත්ත පෙන්නන්න. මේ ගස් ලැබු ගහක් තියෙනවා උස්සට උසේ ගිහිල්ලා යන්න ගෙඩිත් තියෙනවා ඒකේ. මේ මොනවාද? ජපන් බටු. කොල කන්නේ මැල්ලෝ. මේ ජපන් බටු තියෙන්නේ. ජපන් බටු තියෙනවා. මේ අක්කපාන තියෙනවා. රම්පේ කොච්චි වල ටිකුත් හැදෙනවා මෙතන. ඔන්න කොච්චි ගෙඩියක් තියෙනවා. මේ අනෝද ගහක ගිහින් තියෙන්නේ මේ මොනවද අගුණ වැලකුයි මේ මොනවාද මේ මල් කටරොඩු නිල් කටරොඩු මලක් නිල් කටරොඩු වැලකුත් ගිහිල්ලා තියෙනවා. මේ අගුණ වැලකුත් ගිහින් තියෙනවා. මේකේ අනෝද ගහේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අනෝද මේ අගුණ වැල අතර ඇදලා තියෙන්නේ. මෙන්න මායා බෝංචි වල නෙමෙයි වැල් ගොඩක් ගිහිල්ලා කොහොමද ගහක අලිපේර මේ මොනවාද මේ කුරුළු. මේ අනුරාධපුරේ කාස්ටක පොළවේ කියලා නෑ. අපි මේ කුරුදු පැලත් හදලා දෙන්නේ. මන්න නෙමෙයි අපේ අම්මා හදලා දෙන්නේ. මේ කෝප්පවල මේ ජම්බු තියෙනවා. මේ ජම්බු ගහ. ඉඟුරු මෙතනක් තියෙනවා ජපන් බටු. මේ මගේ කොම්පෝස්ට් ගෙදර කුස්සියේ අයින් වෙන අතටෝබි මේකට තමයි දාන්නේ අපි. කජු ගහක් තියෙනවා. මේ මලුත් තියෙනවා මේ පාර. ඔයාලට මේකට පේන්නේ නැද්ද? කජු මල්. එන්න දඩුලෙන් වසංගතේ කාලා මේක අමුෙන්ම උටකා ගන්නත් බැරුව ඉතුරු කරලා. आलू के हेल के ना
මේ වෙලා ගිහිල්ලා දෙහි ගහෙත් ගෙලි නෑ. මේ බීම හදනවද පොකුරුවද ඒක? බීම හදලා බොනවා මේක ගුණයි. මේවත් බීම හදලා බොනවා මං කලින් පෙන්නුවේ මේ මොනවද නිල් කටුරු මල්. ඒවත් බීම හදලා බොනවා. ගුණයි.